Let's discuss. අපි එනම් සාකච්ඡා කරමු. 2024 2024 Advanced Level උසස් පෙළ General English ප්‍රශ්න පත්‍රය. What do we get here? අපිට මොනවද ලැබිලා තියෙන්නේ? We have a short story, කෙටි කතන්දරයක්, some blanks, හිස් තැන් කීපයක්, and a box of prepositions. නිපාත පද තියෙන පෙට්ටියක්. Fill in the blanks in the following text. පාත සඳහන් ඡේදයේ හිස් තැන් පුරවන්න using the prepositions given in the box. පෙට්ටිය තුල දෙන ලද නිපාත පද භාවිතයෙන්. Use each preposition only once. මේ නිපාත පද එක වතාවයි පාවිච්චි කරන්න පුළුවන්. There is one preposition extra. අමතරව එක නිපාත පදයක් තියෙනවා. ඒ කියන්නේ එක නිපාත පදයක් ඉතිරි වෙනවා. One day එක දවසක් two lawyers met early. Met හමු වුණා. meet කියන ක්‍රියාපදේ අතීත කාලේ. Which preposition usually precedes the morning, the afternoon and the evening? සාමාන්‍ය මොන නිපාත පදයේද the morning, the afternoon, the evening වලට කලින් එන්නේ? මේ නිශ්චිත වේලාවක් නෙමෙයි. We always use the preposition in the morning, in the afternoon, in the evening. And decided තීරණය කළා to go යන්නට walk. Walk කියන එක සාමාන්‍යයෙන් ක්‍රියාපදයක්. It's a verb. But here it's not a verb. මෙතන walk කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි. How do we know? අපි ඒක කොහොමද දන්නේ? A walk. The article a. The article a එක අපි භාවිතා කරන්නේ එකක් කියලා කියන්නේ. In English, ඉංග්‍රීසි භාෂාවේදී to do that activity යම්කිසි ක්‍රියාවක් කරන්නට කියලා කියන්න we use a fixed expression. අපි නිශ්චිත ආකෘතියක් භාවිතා කරනවා. Example උදාහරණ හැටියට go for a walk ඇවිදින්න යන්න, go for a run දුවන්න යන්න, go for a swim පිහිනන්න යන්න, go for a drive රිය පදවන්න යන්න. So this is a standard phrase. So the correct answer is 4. While walking through the woods. Woods කියන්නේ කැලෑව. Through තුලින්. කැලෑව තුලින් ඇවිදගෙන යනකොට. They spotted. They කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ නීතිඥවරු දෙන්නට. Spotted දැක්කා. A vicious looking bear. Vicious looking කියන්නේ දරුණු පෙනුමක්. Bear වලහෙක් standing හිටගෙන ඉන්නවා. Them කියන්නේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ කියන්නේ නීතිඥවරු දෙන්නගේ. Now here it says while walking through the woods. නීතිඥවරු දෙන්න කැලෑව තුලින් ගමන් කරනකොට එහෙනම් අනිවාර්යෙන්ම වලා හිටගෙන ඉන්නේ ඉදිරිපිට. නීතිඥවරු දෙදෙනාගේ ඉදිරිපිට. What's the correct answer? මොකක්ද නිවැරදි පිළිතුර? In front of කියන්නේ ඉදිරියෙන්. මේ පිළිතුර ගැලපෙනවා මෙතනට. This answer suits here. The first lawyer immediately opened his briefcase. ප්‍රථම නීතිඥවරයා immediately කියන්නේ වහා විවෘත කරා ඔහුගේ ලිපි ගනුදෙනු තියෙන පෙට්ටිය. Pulled out ඇදලා ගත්තා a pair. A pair කියන්නේ යුගලයක්. A pair of shoes සපත්තු යුගලයක්. A pair of glasses කණ්ණාඩි කුට්ටමක්. A pair of socks මේස් යුගලයක්. And started putting them on. මේ සපත්තු දෙක දාගන්න ගත්තා. The second lawyer අනිත් නීතිඥවරයා දෙවැනි නීතිඥවරයා looked බැලුවා him කියන්නේ ඔහු කියන්නේ පළවෙනි නීතිඥවරයාව. අර සපත්තු දෙක දාගත්ත නීතිඥවරයාව. What's happening here is clear. මෙතන වෙන දේ පැහැදිලි. So you might think ඔබ හිතන්න පුළුවන් there's no need for an answer to this blank. මේ හිස් තැනට උත්තරයක් ඕනේ නැහැ කියලා. Look at these examples. මේ උදාහරණ දිහා බලන්න. See him ඔහුව පෙනෙනවා. Watch him ඔහු දිහා බලාගෙන ඉන්නවා. Look him no, wrong. The verb look does not take a direct object
like see and watch. see සහ watch වගේ නෙමේ preposition එකක් නැතිව එක පාරටම object එකක් එන්න බෑ. The verb look always needs act preposition. look කියන ක්‍රියාපදයට නිතරම ඕනේ at කියන preposition එක ඇස් දෙකෙන් යම් කිසි දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. The second lawyer looked at him and said, "Kiwa, you are crazy. ඔබ පිස්සෙක්. You'll never be able to outrun that bear." Outrun කියන්නේ to run faster than. ඔබට කවදාවත්ම බෑ අර වලහාට වඩා හයියෙන් දුවන්. දැන් සපත් දෙක දාගත්ත පළවෙනි ලෝය නීතිඥවරයා පිළිතුරු දෙනවා. I don't have to. The first lawyer calmly replied. Calmly කියන්නේ සංසුන්ව replied පිළිතුරු දුන්නා. I don't have to. මට උවමනාවක් නැහැ. ඒ කියන්නේ වලහට වඩා වේගයෙන් දුවන්න උවමනාවක් නැල්ලු. Then why did he put on the shoes? එහෙනම් ඇයි ඌ සපත්තු දෙක දැම්මේ? I only have to outrun you. මට අවශ්‍ය වෙන්නේ ඔබට වඩා වේගයෙන් දුවන්න. ඒ කියන්නේ එතකොට වලහා දෙවැනි ලෝයර්ව තමයි තමන්ගේ කෑමට ගන්නේ. Sampath Ratnayaka, the master, the blaster, teaching every student faster and faster. OL English, build your base. AL English, reach first place. Sampath Ratnayaka, the master, the blaster. English medium class, step inside. Health in English, learn with pride. Geography too, explore the land. Civic and math, all well planned. Sampath Ratnayaka, the master, the blaster, leading